ඔන්න ඉතින් ගොඩක් දවසකින් ලස්සන ගමනක් යන්න හදන්නේ මම. ඉතින් ගොඩක් දවස් ඉඳලා යන්න බලාගෙන හිටපු ගමනක්. අද කොහෙද යන්නේ කියලා බලන්න ඔයාලත් එමු මාත් එක්ක. ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔන්න අද මම ඔක්කොම රෝස පාටින් තමයි ඇඳගෙන ගියේ. මගේ টොප් එක, බෑග් එක, වතුර බෝතලේ එතකොට සෙරෙප්පු දෙකේ ඉඳලා මම රෝස පාටින් ඇඳන් ගියේ. මං හිතන්නේ මම පළවෙනි වතාවටද කොහොද සම්පූර්ණයෙන් මැච් කරලා ඇඳුමක් ඇඳන් ගියේ. ඉතින් උදේට ඉස්සෙල්ලාම කන්න ඕන නිසා ෂෝටිස් අරගෙන කෑවා. ඉතින් දැන් අපි ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ. අද මම ආවේ දෙහිවල සූ එක බලන්න. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඇතුළට ගියාන් පස්සේ ඉස්සෙල්ලාම තියෙන්නේ මින්මැදුර. මින්මැදුරෙන් තමයි අපට සත්තුවත්ත බලන්න යන්න තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම ඇතුළට යන තැනම ලස්සන පොඩි දිය ඇල්ලක් හදලා තියෙනවා. ඒ හරිය ඇත්තටම ලස්සනයි. ඊට පස්සේ ඉස්සෙල්ලාම අපට හම්බ වෙන්නේ මෙන්න මෙයාලා. බලන්නකෝ මෙයාලා හරි ලස්සනයි. ඉතින් මේගොල්ලෝගේ මේ සුදු පාට කට්ටිය අරුණම තව කළු පාටින් කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ වැඩිය පේන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට ලොකු පොකුණක් හදලා දීලා තිබ්බා. ඇත්තටම ලස්සනයි. ඉතින් මම ගොඩක් කල් එන්න බලන් හිටියේ තැනක් තමයි මේ සත්තුවත්ත. ඉතින් ඊළඟට ඇතුළට ගියා මේ වගේ ලස්සන පොඩි පොඩි මාළු ගොඩක් ඉන්නවා. මට මේගොල්ලෝගේ නම් ඇත්තටම මතක නෑ. ඉතින් මට පුළුවන් විදිහට මම වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා ඕගොල්ලොන්ටත් පෙන්නන්න. අපි කවදාවත් දැකලා නැති මාළු තමයි හිටියේ. මම කැලණියේ තියෙන වෝටර් වර්ල්ඩ් එකට ගිහිල්ලා තියෙනවා. ඒකට සාපේක්ෂව මෙතන ඉන්න මාළුවෝ අඩුයි. ඒත් ඉතින් අපි දැකලා නැති මාළු වර්ග ගොඩක් ඉන්නවා මෙතන බලන්න. මට මතක විදියට මෙතන එක්කෙනෙකුට ටිකට් එකක් වුණා 295ක්. මම ගියේ මාසේ අවසානයේ වගේ. දැන් නම් වෙනස් වෙලාද කියලා මම කියන හරියටම දන්නේ නැහැ. ඒත් බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම ගොඩක් වටින තැනක්. විවිධ වර්ගවල මාළු වර්ග ගොඩාක් ලෝකෙ පුරාම ඉන්නවා. ඉතින් ගොඩක් දුරට ගෙවල් වල සුරතලේට මේ මාළු ඇති කරනවා ටැංකිය වල දාලා. ඉතින් මාළු ටැංකිය දිහා බලන් ඉන්නකොට ඇත්තටම අපේ හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා. අපේ මනස සංසුන් වෙනවා. ඉතින් ඒක ගොඩාක් ප්‍රයෝජනවත්. ඒත් මම පෞද්ගලිකව මාළු ගෙදර ඇති කරන්න ආස කෙනෙක් නෙවෙයි. මං ආස නෑ ඒගොල්ලෝ ඇත්තට පොඩි රාමුවකට කොටු කරලා තියන්න. කොච්චර කෑම්බීම දුන්නත් ඒගොල්ලෝගේ නිදහස සීමා වෙලා කියලා මට හිතෙනවා. මම දන්න තරමින් ඒක පවක් කියලාත් අහලා තියෙනවා. හරි වැරද්ද මම දන්නේ නැහැ. කොහොම වුණත් මම ඒ නිසා එච්චර ආස නැහැ ගෙදර මාළු ටැංකියක් හදන්න. අද වීඩියෝ එකෙන් සූ එකේ මින්මැදුර විතරයි අරගෙන ආවේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් සූ එකේ අනිත් විස්තර ඔයගොල්ලන්ට අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් වීඩියෝ එකෙන් හමු වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.